ඔයාලට කොහොමද? අද බිලින් කඩන්න යන්නේ. හොඳට ඉර පාලක් තියෙනවනේ. බලමු. ගොඩාක් හොඳ බිලින් තියෙනවා. ගොඩක් ඒවා පැහිලා. පැහිලා ඉදිලා බිමටත් වැටිලා. ඒව නම් ගන්න බෑ. මේ බලන්නකෝ. මේවා හොඳට පැහිලා තියෙන්නේ. පැහුණු බිලින් නම් හරි රසයි. අපි එකක් කාලා බලමු. ඇඹුල් වුණාට ඇත්තටම හරි රසයි. මං දැන් හොඳටම පැහුණු බිලින් ටික කඩා ගන්න යන්නේ. මේවා නිකම්ම වැටිලා යනවනේ. ඉතින් මට ඕනේ මේ බිලින් ටික හොඳට වේල ගන්න. මේවා කරෝල වලට දාලා බැද්දාම මාර රසයි. ඔයාලට බිලින් හැමතැනම ඇති. මේවා නික එච්චර ගන්නුත් නැහනේ. ඉතින් එහෙම තියනවා නම් ලුණු ටිකක් දාලා මේක වේල ගන්න පුළුවනි. අපි බලමු ඒක කොහොමද කරන්න කියලා. ඔන්න බිලින් ටිකක් එකතු කරගත්නම් මට ප්‍රමාණවත් වන විදිහට. මේවා කුරුල්ලෝ නම් කනවද මන්දා. ගහයට නම් ගොඩාක් තිබ්බා. දැන් මම යන්නේ මේ ටික පිරිසිදු කරගන්න. ඉතින් මේවා පිටරට නම් මිනිස්සු හරි ආසාවෙන් කන දෙයක්. මේවා ලුණු, මිරිස්, ගම්මිරිස් දාලා එහෙමත් හරිම රසයි. ඒ වුණාට අපේ ලංකාවේ නම් ඉතින් මේවා වේලලා තියාගන්නවා. අය මේවා තම්බලා පේස්ට් එකක් විදිහටත් තියාගන්නවා. ගොඩක් ඉතින් කරෝල බෙදුම් වලට තමයි මේක පාවිච්චි කරන්නේ. ගොරක නැති වෙලාවටත් සියඹල නැති වෙලාවටත් මේක පාවිච්චි කරන්න පුළුවන් මං හිතන්නේ. නමුත් මේ බිලින් වේලන්න කලින් මේවා හොඳට සුද්ධ කරගන්න ඕනි. මේවා කිසිම රොඩු දෙයක් තියෙන්න බෑ. මේ ටික හොඳට මෙහෙම සුද්ධ කරගත්තට පස්සේ මේවා හොද ගන්න ඕනි. මේ බලන්න. මේ ඉතිලා වැඩි වෙලා හින්දා නරක් වෙන්න ආසන්න බිලින්. ඉතින් මේ වගේ වතුර ගලන්න පටන් ගන්නවා එතකොට. මේ වගේ ඒවා නම් පාවිච්චි කරන්න බෑ. ඔන්න අපි පිරිසිදු කරගත්ත බිලින් ටික ආපහු බේස්මට දාගන්න යන්නේ. මේ ටික දැන් අරන් ගිහිල්ලා හොඳට හොදන්න ඕනි. මතක තියාගන්න මේක එක සැරයක් හේදුවට නම් මදි. දෙසරයක් තුන් සැරයක් හොද ගන්න ඕනි. මේවහ බිලිම්බී කියලා තමයි හඳුන්වන්නේ. අපිට ඉතින් බිලින්න කියන්නේ. මේ බලන්න. දැන් මේ ටික ආපහු තෝරන්න යන්නේ. ආපහු වතුර දාලා ආපහු හොද ගන්න ඕනි. තව රොඩු තියෙනවා. ගස්වලින් වැටෙන රොඩු. එතකොට සත්තු ඉන්නවා. ඉතින් මේ ඔක්කොම හොඳට පිරිසිදු කරගන්න ඕනි. දැන් මේ පිරිසිදු කරන ගමන් අපි බලමු ඊළඟට මොනවද කරන්න කියලා. මේ බලන්නකො මේ වගේ පාට හරිම ලස්සනයි. දැන් මේ වතුර එක අයින් කරලා ආපහු මම මේ ටික හොද ගන්න යන්නේ. අපේ චූටි දූ තමයි මේ දේවල් කරන්නේ. මට තියෙන්නේ බලාගෙන ඉන්න. එයා හරිය කැමැත්තෙන් මේ දේ කරා. ඉස්කෝල නිවාඩු කාලේ මේ වගේ දේවලුත් කරන්න ඕනි. ඔන්න ඔහම හොඳට හොදගත්ත බිලින් ටික අපි වට්ටියකට දානවා. වට්ටියට දාලා මේ ටිකේ වතුර බහින්න ඔහම චුට්ටක් අවුවේ තියලා තියෙනවා. මෙහෙම නම් වේල ගන්න බෑ. අපි බලමු කොහොමද මේ ටික නිවැරදිව වේල ගන්න කියලා. ඉතින් ඔයාලට මේක ඉක්මනට කරගන්න නම් පිරිසිදු සර්වියට් එකක් අරන් මෙන්න මේ වගේ තෙත මාත්තු කරගන්න ඕනේ. සර්වියට් එකට මෙන්න මේ වගේ බිලින් ගෙඩි දෙක තුනක් දාගෙන මේ ටිකේ වතුර පිහදා ගන්න පුළුවන් නම් මේක ඉක්මනට වේල ගන්න පුළුවන් වෙනවා. මේ බලන්නකෝ ඒක කරන විදිය. හැබැයි මෙතනදී බිලින් පොඩි කරගන්න නම් එපා. ඒ කියන්නේ තැලෙන විදිහට නම් බිලින් පොඩි කරගන්න එපා. හිමීට තෙත මාත්තු කරගන්න ඕනේ. මේ තියෙන්නේ අන්න එහෙම අපි පිහදාගත්ත වතුර ඉවත් කරගත්ත බිලින්. බිලින් වේලන ගමන් කටගැස්මකුත් හදන්නම්කෝ. මේකට ගම්මිරිස්, කෑලි මිරිස්, ලුණු, සීනි ටිකක් ඉහා ගත්තා. මෙන්න මෙහෙම බෝතලයකටත් දාගන්න පුළුවන්. මේකටත් අර දේවල්ම දාලා විනාගිරි දාලා හොඳට කලවම් කරන්න ඕනේ. කුරුදු පොත්තකුත් දාන්න මතක් කරලා. ඒ කරලා ඔයාලට පුළුවන් මේක ෆ්‍රිජ් එක තියන්න. මේ බලන්න. ඔන්න මම මේ බිලින් ගෙඩියක් කපලා පෙන්නනවා. මේ බලන්න මේවා හොඳට පැහිලා. අපි මේ බිලින් 4ට පලා ගන්න ඕනි.
එතකොට ඉක්මනටම බිලින් ටික වේල ගන්න පුළුවන්. මෙහෙම පලාගත්ත බිලින් ටික අපි ලුණු කුඩු එකතු කරලා නැත්නම් ලුණු කැටත් එකතු කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට ලුණු ටිකක් ඉහාගෙන හොඳට ලුණු ටික අත ගා ගන්න ඕනේ. ඒ කියන්නේ ලුණු ටික හොඳට මේ හැම බිලින් කෑල්ලකම ගෑවෙන විදිහට හදා ගන්න ඕනේ. මේ බලන්න. මෙන්න මේ විදිහට බිලින් ටික අපි හොඳට ලෑස්ති කරගන්න ඕනේ. එතකොට මේවයේ ලුණු වලින් කරන්නේ මේකේ තියෙන වැඩි වතුර ටික එළියට ඇදලා දාන එක. ඔන්න මගේ බිලින් ටික නම් දැන් ලෑස්ති. දැන් මේ ටික මං අවුවේ වේල ගන්න යන්නේ. අපි මේවා බෝතල් වලට දාද්දි මම වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්.